ඇත්තටම අයියෝ ඇඳුන තින්නේ? මම නිර්වතින් ඉන්න එකයි ලිංගිකත්වය කියන දෙකක්ද නැත්නම් හැමදේම වහගන්න එක ඒ වහගන්න එකේ ඇඳුම් නැතුව උයනවා. හරි ඇඳුම් නැතුව නිදා ගන්නවා. නිර්වතින් අවුව තැපෙනවා. මම ඒක උදා කරගන්නව කවදා හරි. මම ගොඩක් කියලා රැයට මම කියන්නේ රැයට කියන්නේ අහවල දෙයක් නෙමෙයි. තමන්ගේ බොඩි එක ගැනම තමන්ට ලැජ්ජාවක් තියෙනවනේ. කවුරු හරි දැක්කොත් ඒ මගේ තමයි ඔය ඉකිලි වල එහෙම ගොඩක් වැඩ එන්නත් එක හේතුවක්. ඒ ඉර අවුව ඇඟට. ඒ කියන්නේ හැම තැනකටම මේ අවුව වැටෙන එක. එන්නෝ නර අරගෙන එන්න පුළුවන්. අයියෝ ඒ මොකද උපංගම? හරි තදට වහගන්න. තදට වහගන්නකො ඉස්සෙල්ලා. ඇස් දෙක තදට වහගන්න. හොඳට වහගන්න. තදට. බය මාර අවුලනේ. ඉන්චියා. බලන්න එපා මේ පැත්ත. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට වෙලාව කියන්නම් බලන්න ඕන වෙලාව. එතකම් බලන්න එපා හොඳ. පාඩුවේ ඉන්න. මොකද ඔයා මේ දැන් ඔයාලට මාර ප්‍රශ්නේ මේ මාව දැන් ඔයාගේ එක මම ප්‍රශ්න කරොත් ඇයි ඔයාව ඇඳුම් ඇඳගෙන ඉන්නේ? දැන් ඔයාලට ඇඳුම් ඇඳගෙන ඉන්න තියෙන හේතුව මොකක්ද? ඇඳුම් ඇඳගෙන ඉන්න තියෙන හේතුව මොකද? දැන් ඔයාලට ප්‍රශ්නේනේ. ඔයාලට ප්‍රශ්නේ ඇඳුම් නැතුව ඉන්න එක. ඇඳුම් නැතුව කවුරු හරි හිටියොත් එහෙනම් ඔයාලට එන ප්‍රශ්නයක්. ඔව් දැන් ඔයා අහන්න ප්‍රශ්නේ මොකද්ද? ඇයි ඔයා එහෙම කෙනෙක් දැක්කොත් ඔයා අහන ප්‍රශ්නේ මොකද්ද? ඇයි ඔයා ඇඳුම් නැතුව ඉන්නේ? ඇත්තටම අයියෝ ඇඳුන තින්නේ? මම මම ඒක එන්ජොයි කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. මේක මට ඇත්තටම මේ බලන්න අපිට හොඳ කමෙන්ට් එකක් මේ බලන්නකෝ. මේ අපිට හොඳ කමෙන්ට් එකක් ආවද මන් දිහා බලන්න ඕනේ ඔය. අන්න ඒක තමයි ඇත්තට මේ වගේ සිටුේෂන් එක ඇසුරෙන්න ඕන විදිය. මේ අපිට හොඳ කමෙන්ට් එකක් දාලා තියෙනවා. සිදුර කියලා අපි කරේ වීඩියෝ එකක්. ඒකට දාලා තිබ්බේ. නදීමිස් පුළුවන් නම් ඊළඟට නියුඩිසම් ගැන ෆුල් වීඩියෝ එකක් කරන්නකෝ ප්ලීස්. මමත් නියුඩිස් කෙනෙක්. මම ඒක ලව් එක කෙනෙක්. එතකොට ඒ ගැන ටික ටික අධ්‍යයනය කරන ගමන් ඉන්න ජෙන්සි එක කෙනෙක්. ඒ කියන්නේ අලුත් පරම්පරාවේ කෙනෙක්. දැන් ගොඩක් අය නියුඩිසම් නේචරිසම් ගැන ලොකු අවධානයක් තියෙනවා. ඒ නිසායි මම මේ ඉල්ලීම කරන්නේ. මොකද ඒ ගැන හරි අධ්‍යයනයක් ලංකාවේ නැහැනේ. තාම අපේ මිනිස්සු හිතන් ඉන්නේ නියුඩිසම් කියන්නේ ලිංගිකව හැසිරෙන එක කියලා. හරිද? දැන් අපි කතා කරන එකත් සමහර අය හිතන් ඉන්නේ අපි එහෙම හැසිරෙනවා කියලා. නමුත් ඒක ඒ දෙකක් කියලා තේරුම් කරන නමුත් ඒක ඒ දෙකක් කියලා තේරුම් කරන වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් වටිනවා. අද ඒ වෙනුවෙන් තමයි කරේ. මොකද මමත් මේ නේචරිසම් කියන එක. නේචර් එකට වඩා කිට්ටුවෙන් ජීවත් වෙන එකට ආදරය කරන කෙනෙක්. ඉතින් නේචර් එකට වඩා කිට්ටුවෙන් ඉන්න නම් උපන් හැටි ඉන්න ඕනේ හරි උපන් හැටි ඉන්න ඕනේ. ඒක නෙමෙයි ඇත්තටම මේ නිර්වතින් ඉන්න එකයි ලිංගිකත්වය කියන දෙකක්ද නැත්නම් එකක්ද? පැහැදිලිව. ඔව් පැහැදිලිව දෙකක්. දෙකක්. ඒක එකට වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ එකට සිද්ධ වෙනවා. ඒක ඇඳුම් ඇඳගෙනත් ඕනනම් පුළුවන් පොඩ්ඩක් කරලා. පොඩ්ඩක් හරියම ඇතිනේ ඔබට. පොඩ්ඩයි නරින්න ඕන. ඒක මරින්න ඕන කියලා. නමුත් අර කැවෙන්න මේ තව කෙනෙක්ගේ නිර්වත රස විඳිනවා වගේ එකකුත් නෙමෙයි. තව කෙනෙක් වෙනුවෙන් කරන දෙයක්කුත් නෙමෙයි ඒක. තමන් නිදහස් වෙන එකක් ඒක තියෙන්නේ. ඒ කියන්නේ අපිට අර දැන් මම වගේ අහුවේ ඇඳුම් අයියෝ ඇඳගෙන ඉන්නේ කියලා කවුරු හරි ඒක ඔඩ් ප්‍රශ්නයක් විදිහට අපිට දැනෙන්නේ නෑ. ඒක හරීම එහෙම ප්‍රශ්නයක් අහුවොත් නිකන් අයියෝ ඇඳන් ඉන්නේ කියලා අහුවොත් ඒක එයා අන් පෙරලා පිස්සුද කියලා අහන්න තියෙන්නේ. ඒ වගේ ඒ කියන්නේ එච්චරට ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ අපිට කල්චර් සාමාන්‍යයි. සංස්කෘතිය සාමාන්‍යයි. අපිට සබා ධර්මයේ අසාමාන්‍යයි. සබා ධර්මයේ නෑ. සබා ධර්මයේ මේ ඒ කියන්නේ අපි සත්තුන්ටත් ඇඳුම් ගන්නවා. ටෙඩි බෙයාස්ලා හදලා ටෙඩි බෙයාස්ලාවත් අපි ඇඳුම් ගන්නලානේ. එහෙම එකක් නේද පොඩි උන්ට බැන එහෙමද පුංචි අය මුලින් ආසක් නෑනේ. මම කියන්නේ ඇඳුම කල්චර් අපි කල්චර් එක ඒක යන්න වෙනවා ඉතින් කල්චර් එක තියෙන එහෙම එකක් නේ.
ඒ වුණාට මේ අරක අතිශය ස්වභාවික මේ ඒක අවුලක් නෑ මොකද? ඒ කියන්නේ අපේ මිනිසුන්ගේ තියෙන සදාචාරයයි ඒ කියන්නේ මේකත් එක්ක තමයි මිනිස්සු මේ ඇඳුම නිර්මාණය කළා මේ ඇඳුම් නිර්මාණය කරේ ඒකට නෙමෙයි. ඇඳුම් නිර්මාණය කරේ මේ සංස්කෘතියෙන් අපිට ලැජ්ජාව හදලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි තුල නැති එක. අපි තුල නැති එකයි අපේ බොඩි එකට අපි ලැජ්ජ වෙන්නේ ඇයි? ඇත්තටම ලැජ්ජ වෙන්නේ දැන් ඔයාගේ ඇඟේ හැඩය මට වඩා වෙනස් එකක්. හරිද? මගේ එක වෙනස් එකක්. ඒ අරුණහම බොඩි එක එකක් නේ. මට ෆන්ක්ෂන් වෙන විදිය එකක්. හරිද? හැඩතල තමයි වෙනස්කම් වල තියෙන්නේ. මට තියෙන ඉන්ද්‍රියම්මනේ ඔයාට පිටලා තියෙන්නේ. ඔව්. ඒක තුල අපි අමුතු ලැජ්ජාවක් වෙන්න දෙයක් නෑ. ඉතින් අපිට ඒක ලැජ්ජාවක් නේ. අපිට අපේ බොඩි එක දකින්න එකත් ලැජ්ජාවක්. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ගලවන එකත් ලැජ්ජාවක් නේ. ඉතින් මම ඉස්සර ඉඳලා මේ මම පුදුලත් දැන් මේ ගෙවන් කාලේ අපිට ඔක ඇඳුම් අඳලා එහෙමනේ නිකන් නයිටියක් වගේ ඇඳලා රිලැක්ස් එකේ ඉන්න එකක් මිසක අපි ඇඳුම් නැතුව ඉන්නවා කියන එකක් අපිට එහෙම අදහසක් නැහැ නේ. පුංචි කාලේ ඉඳලා ඒක නිකන් එකක් හිතන්නවත් බෑනේ. හැබැයි මම කරපු දෙයක් තමයි මේ මම ඉස්සර ඇත්තටම දන්නේ නැහැ මෙහෙම මොමන්ට් එකක් තියෙනවා එහෙම කියලා. ඒ කියන්නේ ඒක 1920 ගණන් වල ඉඳලා වගේ මේ ජර්මනියේ එහෙම විශේෂයෙන් ජර්මනියේ වගේ එහෙම මොමන්ට් එකක් පටන් ගන්න තියෙනවා මිනිස්සු මේ ඒක ඇත්තට මේ නැචරලිසම් කියන එක. හරිද? ස්වභාවික වාදය එතන තියෙන්නේ. ස්වභාව ධර්මයට මේ වඩා කිට්ටුවෙන් ඉන්න එක නේචරිසම් කියන එක. ස්වභාව ධර්මයේ කිට්ටුවෙන් ඉන්න එක. එතකොට ඒක දැන් අපිට පස් ටිකක් පෑගෙන එක ස්වභාව ධර්මයට කකුලට පස් පෑගෙන එකත් අපෝ ජරාව කියන ප්‍රශ්නයක් යනවානේ වතුර ටිකක් ගෑවෙන එක. ඔව් ඒ වගේ එහෙම වෙලා තියෙනවා. ගොඩ ගන්නටනේ ස්වභාව ධර්මයෙන් ඈත්මින් ඉන්නේ දැන් ස්වභාව ධර්මයෙන් ඔව් සමහමුලින්ම ඈත් වීම තමයි කල්චර් කියලා කියන්නේ. විදියටනේ අපි දකින්නේ. ස්වභාව ධර්මයෙන් සම්පූර්ණයෙන්ම දැන් අර කතාව ආදම් සහ ඒවා. අය ගණන් ආදම් සහ ඒ වගේ කතාව ඒකනේ තියෙන ආදම් කියන උයනක ඉන්නවා. උයන කියන්නේ මේ වත්තනේ. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයේ ඉන්නකොට එයා දැනගන්නවා මේ සර්පයානේ කියන්නේ නේද? මේ ඔබ නිරුවතින් ඉන්න මට මතක නැහැ හරියට. කොහමද ඒගොල්ලෝ දැනගන්නවනේ ඒගොල්ලෝ අර දැනුමේ ගසේ ගෙඩි කෑවට පස්සේ තහනම් ගහේ ගෙඩි ඒ කියන්නේ දෙයයන් වහන්සේ තහනම් කළා තියෙනවා ඒ ගහේ ගෙඩි කන්න. ඒ ගහේ ගෙඩි කාපු දාන තමයි අපිට මේ කෙලවිලා දෙන්නේ. ඒ කියන්නේ තහනම් ගහේ ගෙඩි කෑව දවසේ ඉඳලා අපිට නොලෙජ් සංස්කෘතිය බිහි වුණා. ඒකයි ඒකේ අදහස. හරි. ඒ හින්දා එන්නද කන්න එපා කියලා කියන්නේ. ඔව් එතකොට අපේ තියෙන ඇත්තනේ දැන් අපිට රිලැක්ස් වෙන්න බෑ. ඇත්ත ඒකට. අපිට චුට්ටක් හරි මොකක් හරි වුණාම ඒ කියන්නේ අපි හැම වෙලෙම ඉන්නේ මේ නිකන් හැමදේම වහගන්න එක. ඒ වහගන්න එකේ පළවෙනි එක තමයි ඇඳුම කියන්නේ. ඊට පස්සේ අපි දිගටම හැමදේම වහනවානේ. අපේ ඇත්ත දේවල් වහනවා. අපේ හැඟීම් වහනවා. අපිට ඇත්තටම දැනෙන දේවල් ඔක්කොම වහගෙන ඉන්නවා. වහගෙන හොඳ වෙස් මුණක් දාගෙන හොරෙන් කරනවා. හොරෙන් කරලා අහු වුණාම වෙන දේවල් වෙනවා. එහෙමනේ වෙන්නේ. දිග ගවුම් ඇඳගෙන නටන්න තියෙන නාටකම් ටික ඔක්කොම නටනවා. හරිද? හැබැයි අර කොට ගවුමක් ඇඳගෙන යන එක දැක්කොත් එහෙම අන්න අපූ ජරා ගෑණි එහෙම කියන්න පුරුදු වෙලා ඉන්නවනේ. ඒක ගෑනු මිරිමි දෙගොල්ලම කරන එක. හැබැයි නාටකම් ටික ඔක්කොම නටනවා. හොරෙන්. හරිද? ගැඳුම් ගලවන්න නැතුව. හරි. ඒ වගේ. ඒක නෙමෙයි දැන් අර වගුවන දැන් ඔයා කාලේ පුරුදුලා හිටියා කියලා. ඔව් වගේ දැන් නිරුවතින් ඉන්න. ඔව්. අර ඒක ඒක ප්‍රශ්නයක් වුණේ නැද්ද කොයි කාලේ නැද්ද ඒක සිද්ධ වුණේ? මම අවුරුදු 21 ඉඳලා ඒක පුරුදු වුණේ. ඔව් මට නිදාස හම්බ වෙච්ච ගමන් ඒ කියන්නේ තනියෙන් ඉන්න ප්ලේස් එකක් මම ගත්තට පස්සේ දැන් මම අවුරුදු 21 ඉඳලම ගෙදරින් නිදහසේ හිටියේ. ගෙදර ආයෙත් මම අත දුන්නේ නැහැ. මගේ ජීවිතේට ලොකුට අත දාන්න ඉඩ දුන්නේ නැහැ. මම මගේ ජීවිතේ කැමති විදිහට ඒවා ඇතුලේ අසාර්ථකකම් තියෙනවා. මට වැරදිච්ච තියෙනවා. කෙලවිච්ච තියෙනවා. ඔක්කොම තියෙනවා. හැබැයි මමනේ. ඉතින් මට කාටවත් මම බ්ලේම් එක දාන්නේ නැහැ. මට මෙහෙම උනේ මෙහෙම නිසා අර මෙහෙම කියලා කියන්න දෙයක් නැහැ මට. මේ මම 21 ඉඳලා මට කැමති විදිහේ දේවල් මම කැමති විදිහට මම ජීවත් වුණා ඇත්තටම. එතකොට මම ප්‍රැක්ටිස් කරපු එකක් තමයි මම ඒ තමයි අප්පාර්ට්මන්ට් එකක් වගේ ෆ්‍රෙන්ඩ් එකට අරන් ඉන්නේ. ඒ ඉන්නකොට ඉතින් ඇඳුම් ටික ඔක්කොම ගලවලා දාලා ඇඳුම් නැතුව උයනවා. හරි ඇඳුම් නැතුව නිදා ගන්නවා. කරදරයක් නැහැ නේද? ගේ පුරා හෙට මෙහෙට යනවා පොත් කියවනවා. ලියනවා. චිත්‍රපටි බලනවා. කරලි ආවොත් ඉතින් ඇඳුමක් දාගන්න කෙනෙක් ඉතින් මොකක් හරි දාගන්නවා වගේ. එහෙම ඒ කියන්නේ ප්‍රයිවට් එකේත් ඒ කියන්නේ අර නියුඩිසම් කියන එක ප්‍රයිවට් උත් ප්‍රැක්ටිස් කරනවා. දැන් අපිට පුළුවන් ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න විතරයි. මොකද පබ්ලික් යන්න බෑනේ. මතකද පබ්ලික් අර බයිසිකලේ ගිහිල්ලා මේ අල්ලලා ඉරෙන්නම ඒක මේ ඇත්තට මෙහෙම පබ්ලික් ලෝකේ හැමතැනම එහෙම පබ්ලික්ම යන්න පුළුවන් කියලා නෑ. නමුත් ඒගොල්ලොන්ට ඒ කියන්නේ මේ නේචර් මේකද මේ
ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් කරන අයට යන්න පුළුවන් මේවා තියෙනවා. දැන් තියෙනවා රිසෝට් තියෙනවා ඊට පස්සේ බීච් තියෙනවා ස්වභාවික ස්ථාන මේ පිළි අරන් තියෙනවා ඒගොල්ලෝ ඒවයි ගිහලා කැම්ප් ගහලා එහෙම තමයි ප්‍රැක්ටිස් කරලා මේ 1900 ගණන් වල ආපු එකක් කැම්ප් ගහලා එහෙම බීච් වලට ගිහිල්ලා දැන්ටත් මෙහෙට ඔය සුද්ධිය හැම යාන්තම් එකක් දාගෙන මේ අවුව තපින ඒවා තියෙනවනේ මෙරුවතින් අවුව තැපෙනවා මම ඒක උදා කරගන්නව කවදා හරි දැන්ට මම අවුව තපිනවා උදේට ඉතින් මගේ එක සිහිනයක් තමයි මගේ එක ෆැන්ටසියක් තමයි මේ මෙරුවතින් අවුව තැපෙන නිර්වතින් කැලේ ඉන්න එක එහෙම මට සිහිනයක් තියෙනවා ඒ සිහිනය උදා කරගන්න යම්කිසි මේ රටේ බෑනේ බෑ මෙහෙමයි දැන් මේ මදිවට දැන් ඉරානයේ මේ හැම තැනම මුන් ගහ ගන්න කොහොමවත් යන්නත් බෑ යන්න ෆැන්ටසි දා ගන්නත් බැරි ලයින් එකකට ගිහිල්ලා තියෙන්නේ හැබැයි ඉතින් කොයි වෙලේ හරි ඉවර වෙන්න බෑ ඔව් හැමදාම තියෙන්නේ නේ ඔව් ඉතින් මේ මෙහෙ සංස්කෘතිය වෙනස් වෙච්ච දවසකට වට සංස්කෘතිය වෙනස් වෙන්නේ නෑ නෑ වෙනස් අපි වෙනස් කරත් විතරයි අපි වෙනස් කරත් විතරයි හැබැයි මෙහෙමයි දැන් මේකේ හොඳ මේ කමෙන්ට් එකේ හොඳ එකක් තියෙනවා මොකද මෙයා ජෙන්සි එක්කනේ දැන් අලුත් පරම්පරාවනේ අලුත් පරම්පරාවේ කොල්ලෙක් මම හිතන්නේ ඉතින් මේ කෙල්ලෝ නම් ඇති මේවා කිව්වේ නැතුණට එම් ප්‍රැක්ටිස් කරනවා ඉන්නවා හැමෝටම කියන්නේ ඕනේ නෑනේ ඒ නිසා මම අරක කරා ඉතින් මම ඒ එන්ජොයිමන්ට් එකේ හිටියා පස්සේ ඉතින් අර කට්ටිය ගොඩක් එක්ක එහෙම ඉන්න පුරුදු වුණා ඒ කියන්නේ ඩ්‍රාමා කරනකොට එහෙම කට්ටිය විසක් එක්ක ඉනකොට ඒක බෑනේ හැබැයි ඉතින් එතකොට මම අර ගේ පුරා යන එක නැවැත්තුවා උයන එක එහෙම නැවැත්තුවා නමුත් මගේ කාමරේ වගේ ප්‍රයිවට් ස්පේස් එකේ මට පුළුවන් වෙලාවල් මම කොහොමද ඉන්නේ එහෙම මම ඒකෙන් එන ආතලයක් ගන්න පුළුවන් වෙලාවල් වලට හැමදේම බැරි වෙනවා ඔව් ඉතින් මං හිතන්නේ මේ මිනිස්සු පුළුවන් වෙලාවට හරි එහෙම ඉන්න පුරුදු වෙනවා නම් මිනිස්සුන්ගේ ඔළුව මාරු ටික මේ රිලීස් වෙනවා පොළවේ ඇත්තටම මේක මේ ඇඳුම ගැන එක පැත්තකින් බැලුම් වදයක් නේ ඔව් මොකද ඕක 60 උටාමාර දාන්නත් තිබේ කොහරි යන්න කියලා විතර නම් කවන්නේ ඔව් ඒකට ඔකත් එක පැත්තකින් ඇඳුම් නැහැ කියන එක හිතන්න දෙන්නේ නැහැ ඔව් මේ මොනවද වෙන්නේ කින්දමන්ද කවුරුත් බලන්නෙත් නැහැ කියන කාරණාව එක පැත්තකින් පැහැදිලි. ඒක මමත් කරලා තියෙනවා මේ දැන් දවල් දවසේ නෙමෙයි. මම ගොඩක් කියලා රැයට මම ඒක රැයට කරගෙන අහවල් වැඩේට නෙමෙයි. දැන් අහවල් වැඩේනේ හැම වෙලේම හිතන්නේ. ඔව් ඒකනේ දැන් එහෙම නැතුව හිටියත් දැන් පිරිමි අය උඩුකය සම්පූර්ණ නිර්වාත කරනවානේ. මම හැමතිස්සෙම හිතන්නේ ඒගොල්ලන්ට එහෙම ඉන්න පුළුවන්. ඒ අපිට බැරි. දැන් අපේ මේ මොකක් හරි එකට අපිට දෙකම අහන්න වෙලානේ මේ ඇඳුමක් නිසා. හරිද? ඒක නැතුව ඉන්නවා නම් ඇත්තටම මේ වගේ රස් දැන් මේ දවස්වල හරිම රස්නේනේ. ඉතින් මේ දවස්වල ඇඳුම් අඳන් ඉන්න බෑ. හරි අමාරුයි. ඔව් මේතර මේ ඒ වගේම තමයි ඔය ඉකිලි වල එහෙම ගොඩක් වැඩ එන්නත් එක හේතුවක් නේ මේ ඇඳුම් වල අරව පල් වෙලා දාඩිය දාලා ඉතින් අපේ ඩ්‍රෙස් කෝඩ් එකත් අපිට ගැලපෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම මේ දැන් වතුර පුරෝගන මේ දවස්වල මේ වගේ රටවල් වලට ගැලපෙන්නේ වතුර පුරෝගන බේසන් වල එහෙම නැත්නම් බැහැලා ඉන්න ඕනේ. ඒකට තමයි ඇඟ නිවෙන්නේ. ඒවා කොහෙද? ඒවා නිවෙන අනේ දැන් ගිනි ගන්න. ඕ මේ අනිත් එක මේ ඉස්සර අපේ උඩුකය වහන්න නැතුව එහෙම ඉඳලා තියෙනවනේ කාන්තාව වෙන අවසරය දෙනවා ගැපිරිමි අය අමුඩු දාගෙන හැබැයි ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ඒක දැන් මේ concept එක නෙමෙයි මේ සබාධර්මයට ආසන්නෙන් ජීවත් වෙනවා කියන එක නෙමෙයි ඒක තිබිලා තියෙන්නේ ඒක කුලේ සම්බන්ධ එකක් ඒ කියන්නේ අඩු කුල කියලා තිබුණානේ අඩු කුලේ කියලා එකක් තිබුණානේ මේ පහත් කුල උසස් කුල කියලා එකක් තිබ්බනේ අන්න ඒක. එතකොට ඒකෙදි අර උසස් කුලය ඇඳුම් අඳිනවා පල්ලෙහා කුලය ඇඳුම් අඳින්නේ නැහැ. ඒකවලට තහනම්. මේකක් කරවට අදාගෙන හිටියත් හාමුදුරුවනේ කියලා මේ ලොකු මිනිස්සෙක් කෙනකොට කානුවට බහින සීන් නම් මේ තිබිලා තියෙනවනේ. ඉතින් අර ඒ වගේ. ඒක නිසා මෙහෙ ඒක තිබිලා තියෙන්නේ අර මිනිස්සුන්ව අඳුරා ගැනීම ඩෙන්ටිටි එකට. මොන කුලයටද අයිතිද කියලා. මෙයා පහත් ඇඳුමක් නැත්නම් මෙයා පහත් කුලේ කියලා ටක් ගාලා මේවා වෙනවනේ. අන්න ඒ වගේ එකක තමයි මෙහෙ තිබිලා තියෙන්නේ. උසස් කුලයේ ඇඳුම් ඇඳලා. ඊට පස්සේ අර කුල සුද්ධ ආවට පස්සේ මේ අපිට ඒකයි අර ඊට පස්සේ අපි ඔක්කොම අර පහත් කුල කියන ඒවා මොකවත් නැතුව ඔක්කොම ඇඳුම් අඳින්න ගත්තා. පොදුවේ. එතකොට කුලේ හොයන්න බෑනේ. ඇඳුම් ඇඳාම වාසගමෙන් තාම ඒවා කරන්නේ. තාම ඉතින් මංගල තීරේ හොයනවනේ. තාම මංගල තීරෙන් හොයා ගන්නවා ඒක. මේ හොයාගෙන මං අනිත් දේවල් වලදී සමානකම් තිබුණාට බඳින්න ගියාම ඔක හොයනවා අම්මා. ඔව් අම්මු බොරු අපේ. අනිත් එක මෙහෙමයි. ඒකෙදි මම හිතන්නේ මේ ඒකෙදි වෙච්ච දේ තමයි ටක් ගාලේ එන ගෞරවයක් විදිහට සාරි අඳින එක එහෙම නිකන් එන ගෞරවයක් උනේ. ඒ කුලමානසිකත්වෙන්මයි. ඒ කියන්නේ එතකොට අපි තිහල කුලේ කියන එක අර තමන්ට එනවනේ අර ඒ බාධාව අයින් කරා වගේ එකක් නේ. අර ෆිල්ම් එකකුත් ආවේ මේ ඒක ඉන්දියාවේ කාන්තාවක්
මේක මේ කපලා බෙස්ට් එක කපලා මේ එයාලට ඇඳුම් අඳින්න දෙන්නේ නැති හින්දා ඔව් පස්සේ කාලෙක එතකොට අර ඇඳුම කියන එක කුලේ කේස් එකක් ඒක. මේක මේ නේචරිසම් කියන එක එහෙම එකක් නෙමෙයි. මේ සෝබාධර්මයට කිට්ටුවෙන් ඕන කෙනෙක්. ඒකේ කුලම සෝබාධර්මයට කුලමල නැහැනේ. සෝබාධර්මයට කුලමල නැහැනේ. සෝබාධර්මයට මිනිස්සයා එකයි. දැන් මේ එතකොට දැන් ಜಾති ભેදත් නැහැනේ සෝබාධර්මයට. සෝබාධර්මයට ಜಾති ભેද තියෙනවා මේ ජානමය DNA විදියට ගියපු එක වෙනස් වීම එකට මිශ්‍ර වෙලා ගියපුවා එහෙම රූට් එක ජානමය රූට් එකක් තියෙනවා. නමුත් උස් පහත් ભેදයක් නැහැ. සෝබාදහම කියන්නේ නැහැනේ කළුයි සුදුයි කැතයිද ලස්සනයිද කියලා එකක් නැහැ. මේ හැඩේ ලස්සනයි මේ හැඩේ කැතයි කියලා එක සෝබාදහමයි. සෝබාදහම එහෙම වුණා නම් හදන එකක් නැහැ. නෑ. විවිධ හැඩයම වල තියෙන මිනිසුන්ට අපේ මේව වලින් තමයි අපි තීරණය කරන්නේ මේක ලස්සනයි මේක කැතයි කියන එක. දැන් අපි අතරම අපිට මෙච්චර ලස්සන සූර්යාලෝකයක් තියෙනවනේ. අපි උදේට මං කියන්නේ ඉර පොඩ්ඩක් තපින්න අපිට ටයිම් එකක් තියෙනවද? නෑනේ. දැන් ගමන් ගම වටේ ගිහින් ඉවර වචනේ. ඉර වටේ තපින්න නෑ. ඔයා කියන්නේ මේකේ. නෑ මං කියන්නේ පොඩ්ඩක් half දැක්කත් පස්සේ කොටස් දෙක වහගෙන එහෙම ඉන්නත් බෑ. ඉතින් මගේ එකම ප්‍රාර්ථනාව මේ සංස්කෘතිය ඇතුළතදී මට එහෙම chance එකක් ලැබෙන ස්පේස් එක ජීවත් වෙන්න ලැබෙන්න කියලා. මොකද මගේ ජීවිතේ එහෙම ලොකු බලාපොරොත්තු මට නැහැ. මේ සෝබා ධර්මයත් එක්ක බොහොම කිට්ටුවෙන් ආදරෙන් ජීවත් වෙලා මැරලා යන බව මං ආසාවෙන්. ඒ නිසා මේ එහෙම එකක් හම්බ වෙනවා නම් හොඳයි කියලා. කොහොමදත් මගේ ෆැන්ටසි එකක් තියෙනවා අරක. මුල්ම ඉර පායගෙන ඉන්න වෙලාවේ මේ එහෙම ඒ පැත්තට මේ පැත්තට දිගා වෙලා ඒ ඉර අවුව ඇඟට ඒ කියන්නේ හැම තැනකටම මේ අවුව වැටෙන එක දැන් අවුව වැටෙන්නේ නැහැ අපේ ඇඟ ඇතුළේ නෑනේ වහගෙන උලද වැදෙන්නේ නැහැ හැම තැනකටම මේ නේචර් එකට ගියාම ෆෑන් එක දාන් ඉන්න පුළුවන් දැන් මම මේකේ චණ්ඩියා වෙලා ඉන්නේ මගේ ප්ලේස් එක ඇතුළේනේ පබ්ලික් මට බෑනේ ඊට පස්සේ හුළඟ වතුර බාත්රූම් එක අස්සේ පුළුවන් එලිමහනේ තාම බෑනේ ඒක ඒ නිසා හැම ජීවත් වෙන්න මට අවස්ථාවක් ලැබේවා මම මේ කරන පිනෙන් මේ කරන පිනෙන් මට එහෙම chance එකක් ලැබේවා කියලා තමයි මම ඉන්නේ chat gpt එකෙන් ගත්තා නේචරිසම් ගැන අදහසක් හරිද එයා කියනවා නිර්වත් ලෙස ස්වභාවය සන්‍යා වෝට සමග ජීවිතය අත්විඳීම ශරීරය ගැන ලැජ්ජාව නැතුව පිළිගැනීම මිනිසුන් අතර equal feeling ඇති කිරීම මේක ලිංගික ඇක්ටිවිටි එකක් නෙමෙයි nature is places ඒ කියන්නේ සබාද nature is places කියලා ඒකට කියන්නේ වෙනම තැන් nature is places කියලා වෙනම සබාද ඒ කියන්නේ සබාධර්මයනේ nature is place කියලා ඒගොල්ලෝ වෙනම හදා ඒ නිර්වත්ව ඒගොල්ලෝට ඉන්න. එහෙම තැන් වල ගොඩක් තැන් වල strictly මේ බෑන් කරලා තියෙනවා මේ ලිංගික හැසිරීම කියන්නේ. සමහර තැන් වල පුළුවන් ඇති ඒක හරියට දන්නේ. මේක පටන් ගත්තා කියලා කියන්නේ 19 වෙනි 20 වෙනි සෙන්චරි එකේ යුරෝපයේ ජර්මනිය ප්‍රංශයේ pre body culture movement එකෙන් තමයි මේක පටන් ගත්තා කියලා කියන්නේ. free body culture movement එක. ඉතින් මේක මෙයා කියන්නේ chat gpt එකෙන් ඉතින් මම අහුවා මෙයා මට කියන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා අහුවාම මේ බොඩි එක පිළිගත්තාම තමන්ට මේ තියෙන මේ බොඩි එක ගැන තමන්ට තියෙන ලැජ්ජාව තමන්ගේ බොඩි එක ගැනම තමන්ට ලැජ්ජාවක් තියෙනවනේ. කවුරු හරි දැක්කොත් එහෙම අපිට දකින්නවට අකමැත්තේ අපේ බොඩි එක ගැන අපිට ෂුවර් නැති නිසා. ඒක ලස්සනද කැතද කියලා අපිට ෂුවර් නැති නිසා. ඒක තමයි පළවෙනි එක. ඉතින් freedom feeling එක අනිත් එක clothes නැතුව freedom එක clothes නැතුවම තියෙන freedom හැඟීම ඊට පස්සේ තමයි nature connection එක sun එක කුලඟ එක වතුර එක මේ තියෙන මේ direct feel වෙනවනේ ශරීරයට direct feel වෙනවා ඒක ඔන්න වගේ දේවල් එයා කියනවා මේ ගොඩක් beaches තියෙනවා resort තියෙනවා clubs තියෙනවා ඔය වගේ දේවල් ඒ සම්බන්ධයෙන් මේ village එකක්ම තියෙනවා ඉතින් එහෙනම් දැන් ඇතිනේ. දැන් එළියට යන්නේ. එළියට යන්න. ඒකේ තේ කපුද? දාගන්න. එනිම දාගන්න. ඔය වැඩි. ඔව් යන්න බෑනේ. ඉතින් මෙහි එහෙම එකක් නැහැ නේ. කොහොම ගියත් එම තේ නෙමෙයි වෙන්නේ කට්ටියට. තේ නෙමෙයි පොලිසිය කරා යනවා. පිස්සෙක් කියලා. ඇත්තටම මේ ඇයි මතකද මේ මෙහෙතර කේස් එකක් ගියා. ඒක මාරයිනේ. සබාධර්මයේ පිස්ස. ඒ කියන්නේ නිර්වතින් ඉන්න එක පිස්සුවක් වඩ. ඒ කියන්නේ පිස්සෙක් විතරයි පිස්සෙක් කියන එක. ඒක නිර්වතින් ඉන්න කියන්නේ ස්වභාවය. ඒක පිළිගන්න ස්වභාවය. ඇඳුම සංස්කෘතිය. හැබැයි සංස්කෘතිය normal. ඒ කියන්නේ ඒතර මේකනේ විකෘතිය. ඇඳුම මේක අපි හදපුවානේ ස්වභාව ධර්මයනේ. ස්වභාවිකයි කියන්නේ. නමුත් ඒක පිස්සුව. එතකොට පිස්සු අපරාධයක් කරා වෙනවා.
මේ දැන් බලන්නකෝ ඉස්සෙල්ලා. දැන් වයස් දෙක ඇද්දෙත් නැහැ. ඇසුයි කනුයි ඔක්කොම ටික කරන දැන්. චින් 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 චින්